මම ඉදිරිපත් කරමි. මේ පාර්ලිමේන්තු පටතෙන් කෙරෙන එක දෙයයි. විශ්‍රාම වැටුප අද මේක සම්මත වූ දිනේ සිට කලින් ගත්ත කට්ටියට ගන්නත් බෑ විශ්‍රාම වැටුප්. අදින් පස්සේ ඉදිරි පාර්ලිමේන්තු කියන්නේ අපිටවත් මේ කතා කරන මටවත් ගන්න බෑ. ඒක නවත්තලා තියෙන්නේ බදු මුදල් ඉවර කළා. ජනවාරි මාසයේදී විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා ගෙවා ඇති මුළු මුදල රුපියල් 3 කෝටි 44 ලක්ෂ 6186යි 91ක්. කැමති අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියන කාරණා. ඒ පදනමේ අපි බොහොම ශක්තිමත් වෙයි. මේ ප්‍රජාතන්ත්‍රවාද सास बार बोल रहे हैं पढ़ने निकले वाले छात्रों को राजनीति से दूर रहना चाहिए. ඉඳලා මේක බලපාත්තන්න අනාගතේ. මේක ඉතිහාසෙට මේ මිනිසුන්ගේ පරිගන්න යන්න එපා. රටේ රාජ්‍ය තන්ත්‍රයට ගරුත්වය ගේන වැඩක් මේ කරන්නේ. පරිගැනීමක් කොහෙ හිතලවත් නේ අපිට මොකටද පරිගන්නේ මන්ත්‍රීතුමාලාගේ හිටපොයාගෙන් හරි ඉන්නාගෙන් හරි. අපේ පක්ෂයෙන් යනවා කියන්නේම ඉතින් Tamanට කරගන්න පරිගැනීමක් තමයි ඒගොල්ලෝ. Tamanගේ ආත්ම ගරුත්වයද Tamanගේ කීර්තියද Tamanට ජනතාවගෙන් ලැබිච්ච ආදරයද ඒව නැති කරගත්තේ ඒගොල්ලෝ. පෙන්ෂන් එක මොකක්ද? ඒගොල්ලන්ගේ හිත දන්න ඒගොල්ලන් නැති වෙලා තියෙන්නේ පෙන්ෂන් එක නෙමෙයි. ඊට වඩා මහජන ගරුත්වය කියලා. අයියෝ දන්න දේවල් තමයි. දන්න දේවල් තමයි. ගරු කතානායකතුනි මේගොල්ලෝ හැම එක්කෙනාම පස්සේ ගිහිල්ලා මන්ත්‍රීකමත් උගුණ ගත්ත නිසා හිතනවා අපිත් එහෙම අය කියලා. අපි එහෙම අය නෙමෙයි. ඒ නිසා ඔබතුමා මගේ කාර්යනාශ කරන්න දෙන්න එපා මේ දේශපාලන වනතරයන්ට. මේ දේශපාලන වනතරයන්ට ඔබතුමා මගේ කාර්යනාශ කරන්න දෙන්න එපා. ඔබතුමා කතා කරන්නේ. ඒ නිසා මේ වගේ වනචරයන්ට ඉඩ දෙන්න එපා. ඔබතුමා මම මේ වචන කියන්නේ කනගාටුවෙන්. ඒ නිසා තමන්ගේ මන්ත්‍රීකම විකුණපු මිනිස්සු මේ. හරි. ඒ නිසා වෙලා තියෙන්නේ මොකක්ද? මං හිතන්නේ ළඟදී ගුටික මම දැක්ක මොකක් හරි එකක තියෙනවා ළඟදී නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටි කාවා කියලා. ළඟදී සජබේ නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටි කාලා මෙයා. සභානායකතුමා හරිද? කඩියාගේ අවසාන නවාතැන් පොළ ජාතිවාදයයි නැත්නම් ආගම්වාදයයි කියලා ආණ්ඩුවට ගහන්න ඇවිල්ලා ඒ ගෙන බංකොලොත්තරක සියල්ල මිදලා ගියාට පස්සේ ටක් ගාලා බුදු විලක් ගෙනාවා. හරි. දැන් ඔය බුදුවිල සිද්ධියේදීත් ඇත්තටම උනේත් ඔන්න වගේ වැඩක්. දහම්පසලුත් තියෙනවා. ප්‍රශ්න උත්තර දෙන්න දහම්පසලක් නැහැ එතන. දැන් දහම්පසලුත් තියෙනවා. අවුරුදු 4 පන්සලුත් තිබ්බා කියලා කිව්වා. පන්සලක් තිබ්බා ඉස්සර. හරි මම ප්‍රශ්න උත්තර දෙන්න මම ඇහුවේ ඒක නෙවෙයි ඔයාගේ. නීති අනුකූල නොවන අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්න ඕඩර් එකක් තියෙන දවසක ඒක අයින් කරන්න යනකොට තවත් අනවසර ඉදිකිරීමක් කරන්න යන එක නීතියට අනුකූලයිද? ඔබතුමා නීතිඥයනේ මම දන්නේ නීතිය එකයි මම අහන්නේ. මම පැහැදිලිව කියන්නේ ඔබතුමා අහන ප්‍රශ්නේ විෂයානුකූල නෑනේ. මේක සිද්ධියක් වෙන්න බෑ. මම අහන්නේ එහෙනම් ඔබතුමාලා කොහොමද අරන් ගියපු දුබිලි මේ. ඔබතුමාලා ආණ්ඩුවේ ප්‍රශ්න උත්තර දුන්නේ නෑ. ඔබතුමාලාගේ ආණ්ඩුවට අරන් ගියපු දුබිලි. ආණ්ඩුව අරන් ගිය මගේ ප්‍රශ්න උත්තර ඔබේ ඔබතුමාගේ කාලේ මම ප්‍රශ්න අහලා ඔබතුමාගේ ප්‍රශ්න නේ. මම අහන්නේ ඔබතුමාලා අරන් ගියපු දුබිලි. ඇයි බුදුබිලි අරන් ගියේ? මම අහන්නේ ඇයි බුදුබිලි අරන් ගියේ? නීති විරෝධී ඉදිකිරීමක් ඉවත් කරන්න නියෝගය අරන් එනකොට ඒකම ගිහිල්ලා එන දවසේම බුදු පිළිමයක් හරි ඉදිකිරීමක් හරි කරන එක නීති අනුකූලද? ඔබ මේ රටේ නීතිඥයෙක් නේද? නීතිඥයෙක්ද? ඔබ මේ රටේ ජනතාව නැත්නම් නාමල්ලගේ හොරුපාදයක් තියෙද? අනේ ඔබතුමාලා කතා නැහැ. ඔබතුමාලා කතා නැහැ. නීතිඥයෙක්ද නාමල්ලගේ හොරුඩි භාග ලිව්වා? ඔබතුමාලා කතා නැහැ. අයියෝ ඔබතුමාලා නායකයාගේ හොරුඩි භාග ලිව්වද? ඔබතුමාලාගේ ආයෙන ඔබතුමා මට පේන්නේ අර ඔබතුමා ලොක්කගේ හොරුඩි භාග ලියලා. නිසා මෙතුමා කාල වැඩක් නැහැ. හරි සයෝ දතුරු මගේ වෙලාව දෙන්න ප්‍රශ්නයක් අහන්න නේද? ප්‍රශ්නයක් අහන්න නේද? ප්‍රශ්නයක් අහන්න ඉතින් අවලාදනකට බෑ. නෑ මේගොල්ලන්ගේ සරවලක් කියලා වෙනවනම් ප්‍රශ්නයක් ඇහුවේ. අපි ප්‍රශ්නයක් ඇහුවා. උත්තර දෙනවද නැද්ද? ඔක කතා කරන්න බෑ. උත්තර දෙනවද? මම නීතිය දන්නේ නැති නිසා ගරු නීතිතුමාගේ ප්‍රශ්නයක් ඇහුවා. ඔබතුමා ඒකට උත්තර දන්නේ නැහැ. මම උත්තර දන්නේ නැහැ. ඔය සිද්ධිය දන්නේ. මතක තියාගන්න ඔබතුමා නීති දන්නේ නැහැ. නීතිය නොදැන සිටීම නීතියෙන් ගැලවෙන්න කාරණයක් නෙමෙයි මන්ත්‍රීතුමා. ඉවත් කරන්න අනිත් ටික තැන් ටික අයින් කරා වගේම ඒ සතියෙම ඒ මාසෙම ඒ වගේ අනසිකින ටින්කොල අයින් කරා. ඒවා ඔන්න Facebook ගියාම බලනවා වීඩියෝ පවා තියෙනවා. හරි. එතකොට මෙන්න මේක අරන් එන හෙට උදේ නම් එන්නේ අද රෑ ගිහිල්ලා 96ක් ගහලා ඉදිකිරීමක් කරනවා. මොකද ඉදිකිරීම? පොලිසියෙන් එදට යනවා. මොකද එකක් ගහනවා. හට් එක මොකද ඉතින් බුදුහාමුදුරුවෝ නෑ පස්ස ගෙනාවේ ඒක.
ඒක තමයි කියන්නේ බුදුහාමුදුරු හිටියනේ. අහගන්න කජුට්ටක් කලබල ඒක තමයි කියන්නේ. පොඩ්ඩක් බොරු ජනතාවට කියන්න එපා. ජනතාවට බොරු කියන්න එපා. අහගන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා. බොරු කියන්න එපා. පොලිසියෙන් එතනට ගියාම එතනට ස්වාමීන් වහන්සේලා පොරොන්දු මේ වෙනවා. රටේ අහගන්න පොඩ්ඩක්. මේ රටේ බෞද්ධ ආගමේ ඔබතුමාලා අයින් කරේ ඔබතුමාලා අයින් කරේ තක්කඩියක් වෙන්න එපා. ඔබතුමාලා අයින් කරේ තක්කඩියක් වෙන්න එපා. මං අහන්නේ සිද්ධිය අහගන්න හරියට. පොලිසියෙන් අයින් කරේ බුදු පිළිගන්න බෑද? මේක අහගන්න ඉස්සෙල්ලාම. එදා උදේ හාමුදුරුවෝ ගහලා අපි අරන් බුදු පිළිගන්න හරි බෑද? ප්‍රශ්න අපි දෙමු ප්‍රශ්න උත්තර දෙයි. බුදු පිළිගන්න බෑද? හරි මොහොතේ අහගන්නකො. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. නෑ හරි සිද්ධිය අහගන්න ඉස්සෙල්ලා. ඔබතුමා මරෝදියක් දැනගෙන කතා කරන්නේ. නෑ ඉතින් අපි දැක්කද අපි කියන්නේ. ඔබතුමා දැක්කේ ලයිව් එකේ වීඩියෝ පෙන්න මේකනේ. ඒක තමයි අපි දැක්කේ. ඒක තමයි. මේ රටම දැක්කේ තමයි. ඉතින් අපි ඔබතුමා දැක්ක එච්චර බුදු මෝඩයිද? පිළිගන්න අපි දැක්ක පොලිසිය බුදු ඒ වගේ මෝඩයිද පිළිගන්න. ඔබතුමා? හොඳයි. අපි දැක්ක බුදු පිළිගන්න කරත් අහගන්න. ගැන කතාවක් කියන්නේවත් නැහැ. හරිද? ආයෙ ඊට පස්සේ පොලිසිය යනවා හරි. මොකුත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔක හදලා නවත්තන්න. මේක අන්ති කිරීමක් ස්වාමීන් වහන්සේ. ඊට උදේ මේ කඩේ අයින් කරන්න තියෙනවා. ඒ නිසා අයින් කරන්න කියලා. හරි හට්ටේ ගලවලා අයින් කරන්නෙත් නැහැ පොලිසිය. 아무도 රෙස් කරන්නෙත් නැහැ. එහෙනම් ඒලා රෙස් කරන්න බෑ. මේක බෞද්ධ භික්ෂුන් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ඒ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වෙලාවේ පොලිසිය අරෙස් කරන්නේ නැහැ. ඔව් බුදුමාලා පුරුදුද? ඒක බුදුමාලා පුරුදුද? ප්‍රශ්නයක් අහන්නේ. පුරුදුද? අන්න. මම යෝජනා කරනවා බුදුමාලා පුරුදුද? හරි. मस्त जोक मारा रे या हंस रे हलकट हंस ඒක තමයි. බුදුමාලාගේ ආණ්ඩුවේ නියමයි. දැන් උතුමාගේ අවස්ථාව ගන්න නැත්නම් මේක වෙලා වෙනවා. ඊට පස්සේ පොලිසිය ඔබතුමා දන්නවා දන්නේ නැහැ නේ ඉතින් නීතිඥයෙක් කියලා කියන්න බෑනේ. දැන් ඩෝසට් ටික ආවට පස්සේ කඩේ අයින් කරන්න මෙතුමන්ලා ට්‍රින්කෝල් ටේබල් සෙට් එක ලයිව් දැම්මා. මෙන්න බලන්න පිළිමය අයින් කරන්න මේ පන්සල කඩන්න මේ සීසෙන් ඇවිල්ලා කියලා. ඔය වෙරළ ආරක්ෂිතයෙන් ගෙනාපු මේ ඔය කියන ආකාරයේ ඔය කියන මේ නෝටිස් එක දාලා තියෙන කාට විරුද්ධවද? පන්සලට හාමුදුරන් විරුද්ධවනේ. ඔය අයිති ඉඩම අධිකාර පන්සල හාමුදුරුවෝ. ඉතින් ඒක තමයි පන්සලේ හාමුදුරන්ගේ කොටසක් අයින් කරන්න බුදුමාලා ගෙනාවේ. ඉතින් මොන බොරු කියන්නේ බා මේ සමාජයේ. නෝටිස් එක ගහලා නෝටිස් එක ගානේ පන්සලේ හාමුදුරුවෝ. බොරු කියන්න එපානේ. එහෙනම් මොකද නෝටිස් එක ගහලා ගාලා තියෙන්නේ. ඒ රෙස්ටෝරන්ට් එකේ නෝටිස් එක මාස ගාණක් අලවලා බොරු කියන්න එපා. පන්සලේ හාමුදුරන් නෝටිස් එක ගාලා ඔබ තියෙනවා. දන්නේ. බුදුමා 50 बार बोल रहे हैं पढ़ने निकले वाले छात्रों को राजनीति से दूर रहना चाहिए ඉතින් බලන්න හරිද? මට යන්න එපා. නෝටිස් කියන වචනේ තේරුම් දැනුම් දෙන්න. මට කියන්න බුදු ඒ වෙච්ච සිද්ධිය බුදුදහමට නිග්‍රහයක් නම් උනේ. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කරපු අසාධාරණයක් නම් ඒක. අද වෙනකම් මට පේනවා ත්‍රිකුණාල දිස්ත්‍රික්කයේ ශාසනායක්ෂ බල මණ්ඩලයේ එක ස්වාමින් වහන්සේ නමක්. ඒ තමුන්නාන්සලා චීවරධාරී කිසිම කෙනෙකුට ඔය කතා කරන්න එපා. කරුණා කරලා. හරි. ඔබතුමාලා ඔය විදිහට කතා කරන්න යන්න. ඔබතුමාට මතක තුනලා මේ රටේ අනුරාධ හාමුදුරුවෝ නෑ. එනවා දැන් අපි කාදිලතුමාලා කියනවා. අපි මුසම්මිල් කරලා මෙහෙනමට කියලා. දැන් මෙහෙම හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ විදිහට කතා කරන්න එපා. No God please no 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 අමන විදිහට කතා කරන මේ විදිහේ කුද්දක් විදිහට කතා කරන අපි ඕනම ආගමක ඕනම නායකයෙකුට අපි ගරු කරලා කතා කරන්නේ මේ විදිහට කතා කිරීම සම්බන්ධයෙන් මේ රටේ මම මේ ප්‍රශ්න අහන්න මේ දැන් එතකොට ලියාපදිංචි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඩෙන්ටිටි කාඩ් එකක් තියෙන කරගල ඉඳලා වැඩ කරපු ඒ කස්සප ස්වාමීන් වහන්සේට හාමුදුරුවන්ට කස්සප කියලා කිව්වොත් අවුලක් වෙන එකක් නැද්ද ඔබතුමා පක්ෂයක් විතර ගත්තොත් නෑ මෙහෙම චතුර තමුන්නාංශගේ තියෙන දැන් මෙතුමා මතක දැන් හරි ප්‍රතික්ෂේප හරි අපි මේක මෙතුමාගෙන් අහමු කතා කරන්න එපා. හරි මොකද අපිට දුක හිතනවා. පැහැදිලිව අපිට දුක හිතනවා. පැහැදිලිව අපි සෑම ජාතිකටම සෑම ආගමකටම කරපු මිනිස්සු. අපි සිංහල බෞද්ධ මිනිස්සු. මතක තියාගන්න ඒක. පාස්කු ප්‍රහාරය වෙනලා බල අරගෙන පාස්කු ප්‍රහාරය තමුන්නාන්සලා හොයන්නේ නැහැ. හරි දැන් අපි මේ වෙන කතාවට යන මන්ත්‍රීතුමා खत्म बाय बाय टाटा गुड बाय गया